එතන තමනුත් ඇත්තටම තමන් ඇත්තටම අවධානය යොමු කළා නෑ සමහර අය. සමහර අය ඒක දන්නේ නෑ. තමන්ගේ ස්වභාවයම දන්නේ නෑ. ඔව්. හොයා ගන්නවත් දන්නේ නැහැ ආරයන්. දන්නේ නෑ. එතන ප්‍රශ්නයක් තියෙනවා. මේ ආසක්ෂ ඥානෙ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි කියනවා ත්‍රිවිද්‍යාව නැතුව කිසි කෙනෙක් නිවන් දකින්නේ නැහැ කියලා. එතකොට එතන ගොඩක් වැදගත් නේද? ත්‍රිවිද්‍යාව ගැන කතා කරනකොට මේ ආසක්ෂ ඥානෙ, ඔව්. පුබ්බේ නිවාසානුස්සය ඥානෙ, සිත හැදෙන හැටි දකින්න එක. චතුප්පහත ඥානෙ මේ මොහොතේ මේ සිතේ සියල්ලම බව දකින්න එක. මේක එක සිත බව. මේක කාමයේ මුළු ධර්මස්කන්ධෙම එක සිතයි මේ මොහොතේ ඉපදෙන්නෙත් මිය යන්නෙත්. ජීවත් වෙන්නෙත් එක සිතයි මේ මොහොතේ ඇත්ත වුණොත් ඇත්ත උනේ නැත්නම් එතන නිවනනේ. ගිනි ගන්නෙත් මේ මොහොතේමනේ. එතකොට මෙතන එක කම්පනයයි සිද්ධ වෙන්නේ. තාපත්තකින් බැලුවොත්. ඒකනේ මේ කතාවේ තියෙන්නේ මේ සත්‍ය දැක්කට පස්සේ මේ මොහොතේ මේ සිතේ මොන සිතක් පහළ වුණත් ඒකේ ගින්නක් නැත්නම් එතන නිවන තියෙනවා. ඒතර ආසවක්ෂ ඥානය ගැන වෙනම කතාවක්. ඒකෙදි කියන්නේ එකක්වත් නෙමෙයි තමන්ගේම අභ්‍යන්තර තිබුණු ආරෝපණය සාසව බලයේ දියවගෙන යන එක තමන්ට අසු වෙනවද කියන එක. හ්ම්. අතන ඒකනේ දැන් මේ මෙතන දැන් මේ මොහොතේ අපි ගිය අවුරුද්දේ අපි කතා කරේ ආයතන ටිකනේ මන ආයතනේ ගොඩාක් අපි අරගෙන ඒකම මේ නේද පෙන්වන්න උත්සාහ කරා මන ආයතන ඔබ මේ ආත්මය කියලා දැක්කට ඒක නෙමෙයි ආත්මය කියන්නේ. හ්ම්. ආයතන ටික වෙන බව ආත්මය කියන එක මේ ආයතන වලට අන්න මේ කතාව පෙන්වන්න උත්සාහ කරා. මේ ආයතන ටිකක් වැඩ කරන්නේ මේ ආත්මය කියලා ඔබ ගත්තට මේ තියෙන ආයතන ටිකමයි කියලා. ඒතර ආයතන ටික තමයි දැක ගන්න බැරුව හිටියේ. දැන් ආයතන ටික දකින්නකොට ප්‍රශ්නයක් එනවා. මොකද්ද මේ ආත්මීය ආරෝපණය කියලා. එතකොට ඒක කොහොමද දිය වෙන්නේ? දැන් එතන තියෙන්නේ ආසවක්ෂය ඥානෙ. ඒතර එතන තමයි සාස්ත්‍ව බලය දිය වෙගෙන යන එක හසු වෙන තැන. මේක අන්තිම තුරුම්පුව හැබැයි. ඔතනින් එහාට සම්පූර්ණයෙන්ම කතාව විසදලා ඉවර වෙනවා. ඉතින් මේක ඇත්තටම වැදගත්. මොකද දැන් ගොඩක් අයට තියෙනවා මේ ප්‍රශ්නේ. එකපාරටම මම රහත් කියලා කියන්නේ යනවා. බලනකොට කෙලස් බලන යාම දන්නේ ආයි කෙලස්. නෑ ඔතන මොකද්ද කරන්නේ දැන්? ඇත්තටම ආරයන්නාත් ඔව් කියන්නේ. ආරයන්නාත් මම ආරාමවලත් මාතර ගිහිලා වාර 3ක් හිටියා දවස් ගාණක් හිටියා ආරයන්නාත් මම වැඩි ගාණක් ආරාම වෙන්න හරිම කැමතියි මම කැමැත්තක් තියෙනවා මගේ. ඒකනේ හේතුව ඔබතුමීගේ තියෙන ගින්න. ඔබතුමී කිව්වේ නැතුණාට. ඒ ගින්න මම නිවා ගන්න තමයි ඔය යන්නේ. එහෙමයි ඒකයි රාජාංගනේ ගිහලා ඒක. නැවතිලා හිටියා. ඒකයි. ඔබතුමී කලින් පැවිදි වෙන්නේ නැත්තම් කොහේ දවස්? ඔව් ආරයන්නාත් මම ඒකට ගොඩක් කැමැත්තෙන් හිටියා. ඔයාලා මෙහෙණින් ආසලා කියව දැකලා එපා වුණා. එහෙමද? අන්න හරි. අපි මෙහෙණින් ආසලා දන්නේ නැහැ මෙහෙණින් ආසලාගේ ස්වරූපය මොකක්ද කියලා. ඇත්තම. අපිටත් ඇත්තටම සංවේගයක් තියෙන සමහරලාට. මේ හැමෝම මිනිස්සු වෙන්න ඕනේ. ඒ වුණාට ඇත්තට මෙතන ගොඩක් අයට ඇත්තට විනිවිදව තමන්ගේ ස්වභාවය එයාලා හිතන්නේ හැම කෙනෙක්ම හිතන්නේ අපි දන්නවා කියලා. නමුත් දැනෙන්නේ නැහැ. ඔක තමයි තියෙන්නේ නේද මේ ලේසි නෑ කතාව. දන්න කෙනාටයි දැනෙන්නේ කතාව. ගොඩක් වෙලාවට මේ අතර හරි පුදුමයි අපිට සමහර මේනන්සලා දැන් අනිත් මේනන්සලා ඉරිසියා කරනවා. සමහරලාට බලුවා අපිට පුදුමයි. සමහරලාට මේ අතන සාමාන්‍ය මිනිස්සෙක් ගාව තියෙනවත් අර දයාව කරුණාව මෛත්‍රිය අර ඒ ස්වභාව ඒ අපිට නිකන් අර රංගපාල කරන්න බෑනේ. ඒක ඇතුලෙන් තියෙනවනේ. හරියට තියෙනවා මේ සමහර දේවල් අපිට තේරෙනවා අපිට දැනෙනවා ඒක. ඇත්තටම අවංකව මිනිස්සුන්ට කරුණාවක් තියනවාද? අපිට පේන සමහරලාට නැහැ කියලා. හරි පුදුමයි. නමුත් අපිත් එක්ක ගොඩාක් මේනිනාසලා එහෙම ලංකාවේ විශාල පිරිසක් ඉන්නවා අපි සමග. ඇත්තටම අපිට මහා කරුණාවක් තියෙනවා. අපිත් අපිත් බලන්නේ ඒක පොඩ හැමෝගෙම සකස් වෙන එක හොඳයි. ඇත්තටම අපිට තියෙන්නේ එවැනි අදහසක්. කාට නරකක් කරන අදහසක් නැහැ. හැමෝටම යහපතක් වෙන්න ඕනේ. අපිත් පිට වෙන තමයි බලන්නේ. නමුත් අර එතරම් තියෙන අර ස්වභාවය කියන්නේ ඇත්තටම මේ දිය වෙලා නැතිකම මේ දැනෙන්නේ නැතිකම හරියට තියෙනවා මේ සමහර දේවල්
පුදුමයි අපිට. ඇත්තටම කිව්වොත් එහෙම ඔබතුමිය වුණත් පැවිදි වෙන්න ගිය බව අපි දන්නවා. ඔබතුමිය ওই පීඩනෙත් ඇත්තටම දැනෙනවා. ඇත්තට මේ හැම දෙයකින්ම මේ මිනිස්සයාට විසඳුමක් මම ගොඩාක් විසඳුමක් සෙනග ගොඩේ අතර ඉන්න මට හරි අපහසුයි. ආර්යයන් වහන්සේ තනියම ඒක ඉන්න හරි කැමතියි. ඒක අර පීඩණයෙන් එන්නේ. ඒක අර පීඩණයෙන් එන්නේ. ඒකත් හරියදී. බලාගෙන ගියාමනේ ජීවත් වෙන්නේ. එතකොට ඔබතුමිය කිව්ව මුකුත් නැහැ ප්‍රශ්නයක් නැහැ මං සැපේ සුඛයෙන් කියලා. අර ඒ වගේම කියන්න එපා. ඒවා අපිට දැනෙනවා ඒකේම නෙමෙයි කියේ. හොඳයි. අපි දැන් කොච්චර කතා කරත් ඔක අදට ඔච්චරයි. ඔබතුමියට හැබැයි වෙනසක් වෙනවා. හෙට අනිද්ද බලන්න ඔබතුමියගේ ස්වභාවය. හොඳයි ආර්යයන් ඒ වහන්සේ. කියන්නේ ඔබතුමියට දැනෙන ඔබතුමියගේ ස්වභාවය අපි